හැමෝම වැඩ කරන්නේ ජීවත් වෙන්න. හැබැයි මේ අය වැඩ කරන්නේ මරණයත් එක්ක ඔට්ටු අල්ලමින්. ඔයා කවදාවත් අහලා නැති, ඒ වගේම ඔයාගේ හීනකින්වත් දකින්න අකමැති ලෝකයේ තියෙන භයානකම රැකියා 10 ගැනයි අද අපි කතා කරන්නේ. මේවා නිකන් රැකියා නෙවෙයි. අපි පටන් ගමු අංක 10න්. අංක 10 මීපැණි දඩයම් කරුවන්. නේපාලයේ හිමාල කඳුකරයේ අඩි 300ක් විතර උස පර්වත ඔවුන් එල්ලෙන්නේ කිසිම නවීන ආරක්ෂක පටියක් නැතුව උණ බම්බු වලින් හදපු අවුරුදු ගණනක් පරණ ඉනිමං තමයි ඔවුන්ගේ එකම ආරක්ෂාව. ඔවුන් හඹා යන්නේ ලෝකයේ විශාලතම මීමැසි විශේෂයයි. එක මීමැස්සෙක් ඇහැට ඇන්නොත් ඒ වේදනාව දරා ගන්න බැරුව සිහි නැති වෙලා පහළට වැටෙන්න පුළුවන්. මීමැස්සන් දහස් ගණනක් ඔවුන්ගේ මුහුණ වටේටම වහනවා. ඒ වේදනාවේදී පර්වතයේ එල්ලීගෙන වැඩ කරන එක හීනකින්වත් හිතන්න බැරි දෙයක්. මේ ජීවිත අවදානම වෙනුවෙන් ඔවුන් මාසයකට උපයන්නේ රුපියල් 90000ක් වැනි ඉතාමත් සුළු මුදලක්. අංක 9 කෝල් මයිනිං. එහෙමත් නැත්නම් ගල් අඟුරු පතල් සේවකයන්. පොළොව යට අඳුරේ දූවිලි හුස්ම ගනිමින් කරන මේ රැකියාව හරිම භයානකයි. චීනය, ඉන්දියාව වගේ රටවල් පතල් අනතුරු නිසා වසරකට දහස් ගණනක් මිය යනවා. ඔයා වැඩ කරද්දී එක පාරටම පතල කඩන් වැටුනොත් ඔයා එතනම හිර වෙනවා. හුස්ම ගන්න වාතය නැතුව මැරෙනකම් ඔයාට එළියට එන්න විදිහක් නැහැ. මේවායේ වැඩ කරන බොහෝ දෙනෙක් වයසට යන්න කලින් වෙනහළු රෝගවලින්ම මිය යනවා. මේ බිහිසුණු අවදානමට ඔවුන්ට වසරකට ලැබෙන උපරිම වැටුප රුපියල් මිලියන 12ක් විතරයි. අංක 8 ඔයිල් රිග් වර්ක්ස්. එහෙමත් නැත්නම් තෙල් ලින්කම් කරුවන්. මුහුද මැද තනිකම ගොඩබිමෙන් සැතපුම් 100 ගණනක් ඈත ඔවුන් ඉන්නේ යෝධ තෙල් කැනීම් වේදිකාවක. ගින්නක් හෝ පිපිරීමක් වුණොත් ඔයාට පීනලා ගොඩබිමට යන්න විදිහක් නැහැ. මාස ගණනක් පවුලේ අයගෙන් ඈත් වෙලා ජීවිතය පරදුවට තියලා වැඩ කරන මේ අයට වසරකට ලැබෙන උපරිම වැටුප රුපියල් මිලියන 30ක් වුණාට මුදල් වලට වඩා තමන්ගේ දරුවන්ගෙන් සහ බිරිඳගෙන් ඈත් වෙලා නිරන්තර මරණ බියෙන් ඉන්න එක හරිම අමාරුයි. අංක 7 ස්නේක් මිල්කර්ස්. එහෙමත් නැත්නම් සර්ප විෂ ලබා ගන්නන්. ලෝකේ දරුණුම සර්පයන්ගෙන් විෂ ගන්න එක වැරදි චලනයක් ඇති සර්පයා පහර දෙනවා. වාර්ෂිකව ලෝකේ ලක්ෂ ගණනක් මියන්නේ සර්ප දෂ්ට කිරීම නිසා. මේ වෘත්තිකයන් වැඩ කරන්නේ ඒ මරණ වළක්වන ප්‍රතිවිෂ හදන්න. ඔවුන්ගේ ඇඟට එක බිඳුවක් විෂ ගියත් ප්‍රතිකාර ගන්න වෙලාවක්වත් නැහැ. මරණය තප්පර ගණනකින් ලේවලට එකතු වෙනවා. මේ මරණය අතේ තියාගෙන වැඩ කරන ඔවුන්ට ලැබෙන වාර්ෂික ආදායම රුපියල් මිලියන 13ක් විතරයි. අංක 6 ෂිප් බ්‍රේකර්ස්. එහෙමත් නැත්නම් නැව් කඩන්නන්. බංග්ලාදේශයේ, ඉන්දියාවේ සහ පාකිස්තානයේ තියෙන මේ නැව් සුසාන භූමි. යෝධ නැව් කෑලි වෙන්න කපනවා. මලකඩ කාපු ලෝහ, විෂ වායුව සහ කඩා වැටෙන යකඩ කොටස් මැද්දේ ඔවුන් වැඩ කරන්නේ මරණය ළඟම තියාගෙන. සේවකයන් මේ නැව් කැබලි වලට යට වෙලා පිපිරීම නිසා එක වැරදි කපන පාරකින් යෝධ වාහනේ කොටසක් කඩා වැටලා මැරෙන්න පුළුවන්. ඔවුන්ට මාසෙකට ලැබෙන්නේ රුපියල් 1,50,000ක් වැනි ඉතාමත් සුළු මුදලක්. ඇත්තටම මේ තරම් අවදානමක් ගන්නේ මේ වගේ මුදලකටද? අංක 5 ගිනිකඳු පර්යේෂකයන්. ඔවුන් විද්‍යාඥයන්. නමුත් සක්‍රිය ගිනිකන්දක් ඇතුළට බැහැලා පරීක්ෂණ කරන එක නිකන් බෝම්බයක් ඇතුළට බැහැලා වගේ. කවදා ගිනිකන්ද පුපුරයිද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. ලෝකේ දරුණුතම ගිනිකඳු ආශ්‍රිතව වැඩ කරද්දී උණු ලාවා ගලාගෙන එද්දී පලා යන්නවත් වෙලාවක් නැති වෙන්න පුළුවන්. ජීවිතයේ අවිනිශ්චිත රැකියාවකට ඔවුන්ට ලැබෙන වාර්ෂික ආදායම රුපියල් මිලියන 27ක් විතරයි. අංක 4 ටවර් ක්ලිම්බර්ස්. එහෙමත් නැත්නම් ටවර් වල වැඩ කරන අය. මේක ඇමරිකාව, චීනය සහ තවත් දියුණු රටවල දකින්න ලැබෙන රැකියා අවස්ථාවක්. අඩි 2000ක් උඩ සුළඟේ පැද්දෙන පටු යකඩ රාමුවක් උඩ ඔයා වැඩ කරනවා කියලා හිතන්න. ඔයාගේ පිටේ තියෙන බරති උපකරණ එක්ක එල්ලීගෙන ඉන්න එක කොච්චරනම් අමාරුද?
විදුලි සැර වැදීමේ අවදානම සහ උසින් වැටීමේ බිය නිතරම ඔයා එක්ක ඉන්නවා. ඔවුන් අඳින සුරක්ෂිත පටි තිබුණට ඒ යකඩ කුළුණු මුදුනේ තද සුළඟක් ආවොත් ඒ පටිවලට ඔහුව බේරගන්න බැහැ. මෙයාලා බොහෝ විට වැඩ කරන්නේ අතිවිශාල විදුලි සම්ප්‍රේෂණ කුළුණු සහ sannivedana කුළුණු මත. ඔවුන්ට ලැබෙන වාර්ෂික ආදායම රුපියල් මිලියන 21ක් විතර වෙනවා. අංක 3 අපවාහන නාලිකා පිරිසිදු කරන අය. මේ ලයිස්තුවේ වඩාත් කම්පා කරන සහ අප්‍රසන්නම තැන. ලෝකයේ මේ රැකියාව සිද්ධ වෙන ආකාර දෙකක් තියෙනවා. ඉන්දියාව සහ තවත් දකුණු ආසියානු රටවල බොහෝ අය කිසිම ආරක්ෂාවක් නැතුව මේ කුළුණු නාලිකා ඇතුළට බහින්නේ අතිම්ම පිරිසිදු කරන්න. ඔවුන්ගේ ඇඟේ තියෙන්නේ නිකන් රෙදි කෑල්ලක් විතරයි. මුළු ඇඟම අපවාහන කුණු වලින් වැහෙද්දී ඒ ගඳට වමනේ ගිහින් කලන්ත දාන්න උනත් පුළුවන්. ඇතුලේ එකතු වෙලා තියෙන මීතේන් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ විෂ වායුවන් ඒ අයගේ පෙනහළු වලට යන එක තප්පරයක කතාවක්. එකපාරක් හුස්ම ගත්තා. එයා එතනම සිහි නැතුව වැටෙනවා. මළගිය අයගේ ශරීර පවා මේ කුණු ඇතුලේ දිය වෙලා යනවා. හැබැයි බටහිර රටවල තත්ත්වය ටිකක් වෙනස්. ඔවුන් අඳින්නේ විශේෂ හස්මාට් ඇඳුම් කට්ටලයක්. මුළු ඇඟම වැහෙන ඔක්සිජන් සිලින්ඩරය පිටේ තියෙන රසායනික ද්‍රව්‍ය වැදුනත් ආරක්ෂා වෙන්න පුළුවන් කිට් එකක්. හැබැයි ඒ කිට් එක ඇඳගෙන බර දරාගෙන ඒ කුණු නාලිකා ඇතුලේ වැඩ කරන එකත් හරිම දුෂ්කරයි. හදිසියෙ ගලා එන අපජලය සහ පීඩනය නිසා බටහිර රටවලත් මේ වෘත්තිකයන් වසරකට විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙනවා. මේ තරම් පිහිසුණු වැඩකට හම්බෙන්නේ මාසෙකට රුපියල් 90000ක් වැනි ඉතාම සුළු මුදලක්. මේක රැකියාවක්ද නැත්නම් මරණයට ඇරයුම් කිරීමක්ද? අංක 2 ට්‍රැප් ෆිෂින්. එහෙමත් නැත්නම් කකුළුවන් නැල්ලීම. මේක ලෝකේ භයානකම දීවර රැකියාව. ඇලස්කාවේ බේරින් මුහුදේ සිද්ධ වෙන මේ වැඩේ හරිම දරුණුයි. අයිස් කැට වගේ සීතල මුහුද අඩි 40ක් උස රළ නැව් පෙරළුනොත් මිනිත්තු කිහිපයකින් එයාගේ ශරීරය අයිස් වෙනවා. ඔවුන් උපයන වාර්ෂික ආදායම රුපියල් මිලියන 45ක් දක්වා යන්න පුළුවන්. හැබැයි ඒ හැම සතයක්ම දහඩිය ලේ සහ අයිස් එක්ක එකතු වෙච්ච ඒවා. අංක 1 දිය යට වැල්ඩින් කිරීම. අවසාන වශයෙන් ලෝකේ මාරාන්තිකම රැකියාව සාගර පතුලේ අතිවිශාල පීඩනයක් යටතේ ඔයා ඉන්නේ. හිතන්න ඔයාගේ ඔක්සිජන් හෝස් එකේ පොඩි හිලක් හරි වැල්ඩින් කරනකොට විදුලි කාන්දුවක් හරි වුණොත් අඩි 10 ගණන් ගැඹුරේ ඔයා අයිස් වගේ සීතල වතුරේ තනි වෙලා පීඩනයෙන් ඇඟ තැලිලා මැරෙනවා. මේ වගේ මරණය පෙනිපෙනි වැඩ කරන අයට වසරකට ලැබෙන උපරිම වැටුප රුපියල් මිලියන 60ක් විතර ඉහළ යනවා. ඔයාලට දැන් තේරෙනවා ඇති සමහර රැකියාවල අවදානම සහ ලැබෙන මුදල අතර කිසිම සමානුපාතිකයක් නැහැ කියලා. ඉතින් ඔබට හිතෙන විදියට මේ ලයිස්තුවේ තිබුණු රැකියා අතරින් වඩාත්ම භයානක රැකියාව මොකක්ද කියලා කමෙන්ට් එකකින් දාන්න යන ගමන් කුතුහලයෙන් සහ දැනුවෙන් පිරුණු මේගේ වීඩියෝ දිගටම නරඹන්න සිතියෙන් පිට YouTube channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.